හායි හායි පපඩම් වගේ පිම්බෙන්න පූරි හරියටම හදාගන්නේ මෙන්න මෙහෙමයි. ආටපිටි ග්‍රෑම් 500කට රසායන ලුණු එකතු කරගෙන ඊළඟට බට හරි ගිතෙල් හරි මේ විදිහට එකතු කරගෙන මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඊළඟට මද්රස්නි වතුර ටික ටික එකතු කරන ගමන් අතේ නොයලෙන සොෆ්ට් ඩෝ එකක් එනකන් අපි හොඳට මේක අනා ගන්න ඕනේ. ගොඩක් අය පූරි හදන්න පාන් පිටි පාවිච්චි කරනවා. හැබැයි මම මෙතනදී ආටපිටි අරගෙන තියෙන්නේ පූරි හදන හරිම රෙසිපි එකේදී අපි පාවිච්චි කරන්නේ ආටපිටි නිසා. ඉතින් ඔයාට මේ පූරි එකේ ඔතෙන්ටික් රස ගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ආටපිටි පාවිච්චි කරලා තමයි පූරි ඩෝ එක අනා ගන්න ඕනේ. ඒ වගේම මේකට ගිතෙල් පාවිච්චි කරන්න ඕනේ. තව කෙනෙක්ට පුළුවන් ඕනම් මේකට සූදුරු ටිකක් උනත් එකතු කරගෙන තවත් රස වැඩි කරගන්න. ඉතින් ඔන්න දැන් මෙන්න මේ වගේ පදමට ආපු සොෆ්ට් ඩෝ එකක් තමයි අපිට ඕන වෙන්නේ. ඊළඟට මම මේ ඩෝ එක පැයක් දෙකක් වහලා තියාගන්නවා. ඉතින් රැයක් වුණත් වහලා තියාගන්න පුළුවන්. එතකොට තමයි පූරි එක හොඳට සොෆ්ට් වෙලා පිම්බිලා එන්නේ. මොකද ඩෝ එක රෙස්ට් කරන තරමට අපිට හොඳ ක්‍රන්චි පූරි ටිකක් හදාගන්න පුළුවන්. ඉතින් ඊළඟට මම අර ලොකු ඩෝ එකෙන් අපිට පූරි වල අවශ්‍ය තරමට පොඩි පොඩි බෝල්ස් ආපහු කඩාගෙන මේ විදිහට තියාගෙන තිනවා. ඊළඟට පිටි ටිකක් දාලා මම අවශ්‍ය ප්‍රමාණයට පූරි එක මේ විදිහට තුනී කරගෙන පිඟානක් උඩින් තියාගන්නවා. ඊළඟට මම මේක ගැඹුරු තෙලේ බැදගන්න තමයි ලෑස්ති වෙන්නේ. අවශ්‍ය ප්‍රමාණයට තෙල් දාගත්තට පස්සේ තෙල් එක හොඳට රත් වෙන්න දීලා පූරි එක දාගන්න ඕනේ. එතකොට මෙන්න ඔයාලට පේනවා ඇති පප්පඩමක් වගේ පිම්බිලාව එකපාරටම. ඉතින් මේක වැඩි වෙලාවක් ලිපේ තියන්න අවශ්‍ය නැහැ. දෙපැත්ත පිම්බුණ ගමන් ටක් ගාලා දෙපැත්තට ආපහු දාලා බැදගත්තා ලිපෙන් බාගත්තා. නැත්තම් එහෙම ඉතින් ඔයාලට කරවෙච්ච පූරි තමයි කන්න වෙන්නේ. ඉතින් මේ වගේ හොඳට බැදුණු පූරි වලට මැද්ද කඩලා කඩල කරියක් හරි අල කරියක් හරි හදාගෙන ඒක දාගෙන තමයි කන්නේ. ඇත්තට විදිහේ පූරි කියන්නේ හරිම රස ඉන්දියන් ෆුඩ් එකක්. මම හිතනවා ඔයාලා මේ රෙසිපි එකට ගොඩක් කැමති වෙයි කියලා.